ඔව් අපි විශේෂයෙන් අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න කල්පනා කරේ ප්‍රධානම කාරණා දෙකක් සම්බන්ධව. පළවෙනි එක තමයි ඊ타ත්ම සාවද්‍ය ප්‍රවෘත්ති දෙකක් අද දවසේ අපි දැක්කා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ මාධ්‍ය තුල සංසරණය වෙනවා. විශේෂයෙන්ම මේක සති අන්තයක්. මේ වගේ දේවල් සති අන්තයේ සිදුවීම පිළිබඳවත් අපිට යම් යම් සැක පහළ වෙනවා. පළවෙනි කාරණේ තමයි මේ වැලිගම ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පිලිපීන සංචාරකයෙක්ට ශ්‍රී ලංකාවේ මේ සර්ෆින් කරන ස්ථානයකදී සිදුවන පහර දීමක් සම්බන්ධව පිළිබඳව වීඩියෝවක්. ඇත්තටම මේ වීඩියෝ පිළිබඳව මම සොයා බැලුවා. මේක 2024 පෙබරවාරි මාසයේ 14 වෙනිදා සිදු වුණු සිද්ධියක්. එතකොට මේ වීඩියෝ එක අද තමයි එළියට එන්නේ. දෙවෙනි කාරණේ තමයි අරුගම්බේ වල අපි දැක්ක සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. මේ බිකිනි තහනම් කියලා වගේ ඉංග්‍රීසියෙන් සකස් කරන ලද සමාජ මාධ්‍ය ප්‍රකාශනයක්. ඉතින් මෙන්න මේ කාරණා දෙක සම්බන්ධව තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අපි විශේෂයෙන්ම කැඳවන්න අද තීරණය කළේ. දැන් අපි දන්නවා එකක් මේක සති අන්තයක්. විශේෂයෙන්ම රජයේ ආයතන අමාත්‍යාංශ අපි මේ වෙලාවේ අපේ කාර්ය මණ්ඩලය වැඩ කරන්නේ නැති වෙලාවක්. දෙවෙනි එක තමයි අපි දන්නවා විශේෂයෙන්ම කොළඹ මහනගර සභාව සහ තීරණාත්මක අපේ ප්‍රාදේශීය සභා නගර සභා ගණනාවක් මේ වෙලාවේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගයෙන් ස්වාධීන කණ්ඩායම් වල මේ අයගේ සහයෝගයෙන් අපි බලය පිහිටවන්න ජාතික ජන බලවේගයේ අපි බලය පිහිටවන්න සූදානම් වෙන අවස්ථාවක්. එතකොට මෙන්න මේවා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු ප්‍රවර්ධනය කරලා මෙන්න මේ දරණ උත්සාහයක් තමයි මෙතන අපි නිරීක්ෂණය කරේ. ඒ පිළිබඳව තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව සහ මේ නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි සිද්ධිය ගත්තොත් මම මුලින් සඳහන් කරා වගේ 2024 පෙබරවාරි සිද්ධ වෙච්ච සිද්ධියක්. මේක අපි දන්නවා මේ විනාශ කරපු බංකොලොත් කරපු ආර්ථිකයක් නැවත ගොඩනගන්න මේ සංචාරක ක්ෂේත්‍රය ඉතාමත්ම හොඳින් දායකත්වයක් ලබා දෙමින් තිබෙනවා. ඒකට මෙන්න මේක බංකොලොත් කරන්න සංචාරක ක්ෂේත්‍රය අඩපණ කරන්න මේකට යම්කිසි බලපෑමක් කරන්න තමයි මේ උත්සාහය දරමින් ඉන්නේ. ඉතින් යම්කිසි කණ්ඩායමක් කල්පනා කරනවා නම් අපිට එහෙම කරන්න පුළුවන් වෙයි කියලා අපි මේ පිළිබඳව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා. මම මේ පිළිබඳව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට ඒ වගේම ආරක්ෂක ලේකම්වරයාට පොලිස්පතිතුමාට මේ සියලුම කණ්ඩායම් මම දැනුවත් කරා සහ ඒගොල්ලන්ගේ තොරතුරු ලබා ගත්තා. මේ සියලුම දේවල් ව්‍යාජ කාරණා. ඉතින් ඒ පිළිබඳව අපි ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා ඉතාමත්ම විචක්ෂණශීලීව මෙන්න මේ ව්‍යාජ තොරතුරු පිළිබඳව මේවා පිළිබඳව දැනුවත් වෙන්න. අපි මේ ගොඩනගමින් ඉන්න විනාශ කරපු ආර්ථිකයට තවත් බලපෑම් කරලා මේ විනාශකාරයින් අතරට මේක නැවත ලබා ගන්න දේශපාලනිකම උත්සාහයක් මේ අය දරමින් ඉන්න බව අපි නිරීක්ෂණය කරලා තිනවා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි මම මුලින් සඳහන් කරා වගේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගය ඇතිව අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා යම් අපේ පළාත් පාලන ආයතන වල බලය පිහිටවන්න. එතකොට නැවතත් මේ පාස්කු ප්‍රහාරය වගේ සම්බන්ධ ඒහා සමාන ජාතිවාදී යම් සිද්ධීන් උලුප්පණ්ඩ දරණ උත්සාහයක් විදිහට තමයි මේ අරුගම්බේ සිද්ධිය අපි දකින්නේ. ඇත්තටම සිද්ධියක් වෙලා තිනවා සති කිහිපයකට පෙර මේ අරුගම්බේ ප්‍රදේශයේ නිර්වතින් යම්කිසි පුද්ගලයෙක් ඇවිදගෙන ගිහින් තියෙනවා මේ ප්‍රධාන මාර්ගය. ඇත්තටම ඒක යම්කිසි කණ්ඩායමක් විසින් කඩාකප්පල්කාරී ලෙස සංවිධානය කරන ලද සිද්ධියක්ද කියලාත් අපි සැකපල කරනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව ඒ ප්‍රජාව සහ ඒ ප්‍රදේශයේ අපිත් එක්ක වැඩ කරන කණ්ඩායම් එක මම සාකච්ඡාවකට නිරත වුණා මේ පැය දෙකකට කලින්. ඉතින් මට දැනගන්න හම්බ වුණේ ඇත්තටම ඒ ප්‍රජාවගේ ඉල්ලීමක් තියෙනවා මේ අය එහෙම නිර්වස්ත්‍රයෙන් මේ පාරේ යන්න ඕනේ නැහැ කියන එක අපි පිළිගන්නවා. මොකද අපි මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය ඒගොල්ලන්ගේ ආගමික විශ්වාසයන් ඒ පිළිබඳව අපේ පූර්ණ ගෞරවය තියෙනවා. ඒ වගේම අරුගම් ප්‍රදේශයේ මේ සංචාරක කර්මාන්තය අපි වසර ගණනාවක් කරනවා. මේක මේ හදිසියේ 2025 අද ආව එකක් නෙමෙයි. ඉතින් මේ සුළු සිද්ධි මවාපාලා ඒව හරහා මෙන්න මේ අපි ගොඩනගමින් ඉන්න ආර්ථිකයට ඉතාමත්ම හොඳින් අපි මේ දේශපාලන බලය ස්ථාවර කරමින් ඉන්න එකට බලපෑම් කරන්න යම්කිසි කණ්ඩායමක් උත්සාහ දරනවා නම් ඒ පිළිබඳව දැඩි නීති ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ පිළිබඳව මම මුලින් සඳහන් කරා වගේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා වගේම පොලිස්පතිතුමා එක්ක අපි මේ වෙනකොට සාකච්ඡා කරලා අවසానයි. ඒ පිළිබඳව අපි දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම මුස්ලිම් ජනතාවගේ ආගමික අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් අපි ගරු කරනවා යාගේ ආගමික අනන්‍යතාවයන් වලට. ඉතින් නිර්වතින් මේ ප්‍රදේශවල සැරිසරන්න බෑ. විදේශිකයෙක් වුණත් සංචාරක කර්මාන්තය වුණත් අපේ දේශීය සංචාරක දේශීය සංස්කෘතියට අපේ සංස්කෘතිය වටිනාකම් වලට ඒවට ගරු කරමින් මේ කර්මාන්තය කරන්න ඕනේ. ඒ පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම ඉතාමත් මුදුරින් මේ වගේ තවත්
ප්‍රවෘත්ති මවන්න පුළුවන් මේ අය. අපි මම මුලින් සඳහන් කරා වගේ අපි මේ ගොඩනගන එහෙම නැත්නම් මේ විනාශ කරපු ආර්ථිකය නැවත ගොඩනගන ව්‍යායාමය අඩපණ කරන්න දේශපාලන බලය කූට ලෙස ලබා ගන්න මේ වගේ ව්‍යාජ ප්‍රවෘත්ති මවලා ඒගොල්ලන්ගේ තියෙන මේ විවිධ මාධ්‍ය ජාලා පාවිච්චි කරලා මේ වගේ ප්‍රවෘත්ති මවන්න ඒගොල්ලන් උත්සාහ කරන්න පුළුවන්. මම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ ව්‍යාජ ප්‍රවෘත්ති වලට රැවටෙන්න එපා.